right පුතේ sound එකත් clear නේද මනුමි sound එක clear නේ అవును පුතේනේ సార్. හරි అవును එහෙනම් సార్. අනිවාර්යකම් කාලේ වණකම් வணக்கம் ஆசிரியர். ක්ලාස් එක පටන් ගන්න කලින් චූටි දෙයක් කියන්න. අද හොඳටම ක්ලාස් එක පරක් වුණා. පැයක්ම පරක් වුණා. බය වෙන්න එපා. මේ මොකද මට අහලින් බස් එක පුතේ පරක් වුණා. හරි. බස් එක මට පරක් වුණා. එකකින් පැයක්ම මට එහාට ගියා. මේ වෙනද 12:20 වෙනි බස් එක අද මේ මට බස් එකට නගින්න පුළුවන් එකමාරට. හරි. මට පොඩ්ඩක් පරක් වුණා. සෝරි ඒකට. මේ අපි අද පැය එකමාරට දිගටම කරමුද? මගේ දැන් ග්‍රේඩ් 11 ක්ලාස් එක නැහැ. අද ග්‍රේඩ් 11 ක්ලාස් එක තමයි කවුරුත් එන්නේ නැහැ කිව්වා. ඔයාලට පුළුවන් නම් මට දැන් 10 මාට පටන් ගත්තේ 12 නම් ක්ලාස් එක ගන්න පුළුවන් මට. ඔයාලට පුළුවන් දෝ කියද? මට පුතේ පොඩ්ඩක් බලලා කියන්න. 12 නිකන් මම ක්ලාස් එක කරොත් ඔයාලට කමක් නැද්ද? අද මට බැරි වෙච්ච පැය එකමාර මේ පැය කරන් කවර් කරන්න ඕන නිසා. సార్ පුළුවන්. හරි. එහෙනම් මම කරන්න ක්ලාස් එක. ඔයාලට පාඩු වෙනවනේ. හරි. එහෙනම් ගන්න පුතේ පොත්. හරි. එතකොට අපි දැන් පුතේ කර කර හිටියේ පළවෙනි පාඩමනේ. පළවෙනි පාඩමේ අපි grammar part එකක් තියෙනවා කරන්න අපිට. Turn to page number 5. Turn to page number 5. පෙරලා ගන්න පිටු අංක 5. පිටු අංක 5. හරි. එතකොට පුතේ ඔය තියෙන ක්‍රියාකාරකම කියන්නේ 6 වෙනි 5 වෙනි ක්‍රියාකාරකම පොඩ්ඩක් බලන්න. ඔයාලා දැන් මේ වෙද්දිත් ඔය සම්බන්ධව දන්නවා. නේද? මේ වෙද්දිත් ඔය සම්බන්ධව ඔය ක්‍රියාකාරකම් සම්බන්ධව දන්නවා. මොකද්ද ඔය කාල ભેදේ? ඒකට 7 වසරෙන් පටන් ගත්තට පස්සේ 7 වසර 8 වසර 9 වසර දැන් 10 වසර අපිට හම්බ වෙනවා. හරි. ඔය තියෙන්නේ පුතේ කාල ભેදේ. කියන්නේ දැන් 10 පන්තියේනේ ඉන්නේ. 10 පන්තියට අපි ඔය කාල ભેදි පාඩම හොඳට අත්විඳලා තියෙන්න ඕනේ. මගේ ක්ලාස් ආපු දරුවෝන්ට ඒක ගැන කිසි ගැටලුවක් තියාගන්න බෑ. මොකද මම හැම ග්‍රේඩ් එකකදීම ඔය පාර්ට් එක හොඳටම කරලා තියෙනවා. 7 වසර පැත්තට දාන්නකෝ 8 වසර මම ඔයාලට ළමයි අපිට හම්බුණා ෆස්ට් ටර්ම් එකේදී හම්බුණා අනාගත කාල සෙකන්ඩ් ටර්ම් එකේදී හම්බුණා අතීත කාල වර්තමාන කාල දෙකම හම්බුණා 9 වසරේ ෆස්ට් ටර්ම් එකේ අතීත කාල අපිට ආයෙත් තව පාරක් හම්බුණා එතකොට දැන් ඔයාලා ඒ විදිහට සම්පූර්ණයෙන්ම ওই ටික හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙනවා හරි මට පොඩ්ඩක් බලලා කියන්න ඔය තියෙන පස්වෙනි ක්‍රියාකාරකමේ තියෙන ක්‍රියාපද හදන්න තියෙන්නේ මොන කාලෙන්ද ඉතින්ලා බලන්න මොකද්ද කාලේ කියලා හරි ඊට කලින් චුට්ටක් මතක් කරමු බලන්න අපි ප්‍රධාන කාල තුනයිනේ එතකොට අතීත කාල වර්තමාන කාල අනාගත කාල ඉරන්ද කාலம் ඉරන්ද කාலம் நிகழ்காலம் எதிர்காலம் ප්‍රධාන කාල තුනයි ඉරන්ද කාලම් නිහල්කාලම් එදිරිකාලම් එතකොට ඉරන්ද කාලම් අතීත කාලම් මේ අතීත කාල මාන කාල
හරි. අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල. එතකොට පුතේ අතීත කාල ක්‍රියාපදයක් අපි හොයාගන්නේ කොහොමද? මං කිව්වා ක්‍රියාපදයට මූලික ක්‍රියාපදයට පිටින් අක්ෂර දෙකක් එකතු වෙනවානේ අතීත කාල ක්‍රියාපදවල. මොකක්ද? එකක් තමයි හල් නයන්න සමග හල් තයන්න. මතකයිද? එකක් තමයි හල් නයන්න සමග හල් තයන්න. අනිත් එක උත් දෙකක් එකතු වෙනවා. උත් දෙකයි. අනිත් එක ඉන් අපිට මේ ඉන් ප්‍රත්‍ය අහු වුණේ ග්‍රේඩ් 9 වලදී. හරි. ඊට පස්සේ නිගල් කාලෙ වර්තමාන කාල. ඒ වර්තමාන කාල වෙද්දි මොකද්ද වෙන්නේ? වර්තමාන කාල වෙද්දි වෙන්නේ එහෙනම් දෙකයි එකතු වෙන්නේ එකක් කින් ප්‍රත්‍ය අනිත් එක කින් ප්‍රත්‍ය. දෙකයි එකතු වෙයි. දෙකේ තුනක් තියෙනවා. එදිරි කාලම් අනාගත කාලවල මොකද්ද වෙන්නේ? අනාගත කාලවල එක්ක හල් වයන්න නැත්තම් හල් උප් දෙකක්. ඔන්න ඕක තමයි අපේ ඔළුවේ තියෙන්න ඕනේ ලොකුම ෂෝට් නෝට් එක. හරි. ප්‍රධාන කාල තුනයි ඊරන්ද කාලම්, නිගල් කාලම්, එදිරි කාලම්. ඊරන්ද කාලම්කේ ප්‍රත්‍යයන් තුනක් තියෙනවා. එක්ක උන්නත් එකතු නැත්නම් උත් නැත්නම් ඉන් ප්‍රත්‍ය. වර්තමාන කාලවල ඉන්ද්‍ර කින්ද්‍ර. අනාගත කාලවල හල්බයන්න හෝ හල්පයන්. එතන මේ හදන ක්‍රියාපදය මොන කාලෙන්ද අදාළ වෙන්නේ? පොඩ්ඩක් බලලා කියන්න. ඔය හදන්න තියෙන ක්‍රියාපදය මොන කාලෙන්ද හදන්න තියෙන්නේ? සාම්පල්යක් ගන්නකො. පළවෙනි එක තියෙනවා නාන් කුම්බිඩුවෙන් නාන් කුම්බිඩුවෙන් කොට පුතේ කුම්බිඩුවෙන් කියන ක්‍රියාපදය මොන කාලේ ක්‍රියාපදයක්ද? ඔව් කුම්බිඩුවෙන් කියන ක්‍රියාපදය මොන කාලේ ක්‍රියාපදයක්ද? ව ප්‍රත්‍ය නේ ව ක්‍රියාපදයේ අවසානයෙන් ව ශබ්ද තියෙනවා නම් ඒ අනිවාර්යයෙන්ම ඉදිරි කාලම අනාගත කාලම. හරි. හොයාගන්න එහෙනම් ක්‍රියාපදයේ අවසානයෙන් අපිට ශබ්දයක් ඇහෙනවනේ. ඔන්න ඒ ශබ්ද දිහා ගිහින් බලන්න මොකද්ද ශබ්ද කියලා. ඒකල බලන්න ඒ ශබ්දය ඇහෙන්නේ මොන කාලෙන්ද කියලා. එහෙනම් ව ශබ්දය ඇහෙන්නේ අනාගත කාලෙ. හරි. එහෙනම් පුතේ ඔය ටික සම්පූර්ණයෙන් පාතර හිස්තැන් පුරවන්න තියෙන්නේ අනාගත කාලේ. ක්‍රියාපදේ දීලා තියෙනවා උක්ත පදේ අහනවා සමහර තැන්වල උක්ත පදේ දීලා තියෙනවා ක්‍රියාපදේ අහනවා. හරි. රයිට්. try කරමු ෆිල් කරන්න. අස්සේ ක්‍රියාකාරකම්. ඔයාට ඕන නම් මෙන්න මේ ෂෝට් නෝට් එක ලියා ගන්න. හරි.
කරලා ඉවරයි සර්. හරි. පුතේ බලන්න පළවෙනි එකේම හිස්තැන් පුරවන්න තියෙනවනේ. එකේ තියෙනවා කුම්බිඩු වෝම් කියලා. එහෙනම් කුම්බිඩු වෝම් කිව්වොත් ඕම් ශබ්දේ එකක් චුට්ටක් මතක තියාගන්න බෑනේ. නාන් නාංගල් නී නීංගල් අවන් අවල් අබර් අබර්හල් අදු අවි. එතකොට නාන් කිව්වොත් ශබ්දේ ඒන් ශබ්දෙන් ඉවර වෙන්න ඕනි ක්‍රියාපදය. නාංගල් කිව්වොත් ඕම් ශබ්දෙන් ඉවර වෙන්න ඕනි. නී කිව්වොත් ආයි ශබ්දෙන් ඉවර වෙන්න ඕනි. නීංගල් කිව්වොත් ඊර්හල්. අවන් කිව්වොත් ආන්. අවල් කිව්වොත් ආයි. අබර් කිව්වොත් ආර්. අබර්හල් කිව්වොත් ආර්හල්. මෙන්න මේ පුතේ අපි දැන් මෙතන දැන් මෙහෙම නිකන් අපි නෝමල් දාගමු. අද කිව්වොත් අදම තමයි, අවේ කිව්වොත් අන. හැබැයි සමහර අවස්ථාවලදී මෙන්න මේ දෙක දැන් 10 පන්තියේ හින්දා පුතේ අපි අර කලින් තිබ්බට වඩා පොඩ්ඩක් වෙනස් කරනවා. මෙන්න මේ අදු අවේ කියන දෙන්න පොඩ්ඩක් සමහර අවස්ථාවලදී වෙනස් වෙනසක් තියෙනවා. හරි එතන පොඩ්ඩක් හරි කියන්න කොහොමද කියලා. කුම්බිඩු වෝම් කියද්දි පුතේ ඇහෙන සවුන්ඩ් එක ඕම් සවුන්ඩ්. එහෙනම් අපි අපට කතරු වෙන්නේ නම් මේ ක්‍රියාව කරන්නේ කවුද එහෙනම්? නාංග. නාංග. හරි. ඊට පස්සේ දෙවෙනි එකේ ඉස්තම් පුරවන්න තියෙනවා නාන් පාඩුවෙන්. නාන් කියද්දි පාඩුවෙන් නම් නාංගල් කියද්දි කොහොමද අහනවා? අර ක්‍රියාවලියම ගන්න. ඔව් පාඩුවෙන් කියන පදේ අපි හදලා තියෙන නාංගලට පාඩුවෝ. තුන නාන් කුලිප්පේන්. ඒ කුලි කිව්වොත් නානවා කියන එක. ස්නානය කරනවා කියන එක. කුලි කිව්වොත් නානවා. ඕන ලියා ගන්න පැත්තකින්. නානවා.
කුලි නානවා. නම් නාන් කිව්වොත් කුලි පේන්නම් නාම් පුතේ නාම් කියන්නේත් නාංගල් එකටම තමයි එහෙනම්. නාම් කියන්නේත් නාංගල්ම තමයි. නම් හදන්න නාම්ට. නාම් කිව්වොත් නාංගල්ම තමයි. හවුද එහෙනම්? නාම් කුලි පෝම් වෙන්න ඕනේ. සර් එතන හිස්තැන් දෙකක් තියෙනවා. පුතේ ඔතන ඉස්සරහට තියෙන්නේ. ඔය එක නෑනේ. සර් තුනේ නේද? මගේ අශ්වයට තියෙනවා. තුනේ. අනිත් තුනක් තියෙන්නේ. සර් නාම් කියලා බ්ලැන්ක් දෙකක් දීලා අනිවෝම් කියලා තියෙනවා. ආ නාම් කියලා බ්ලැන්ක් දෙකක් තියලා අනිවෝම් කියලා තියෙනවා. අනිමෝම් ඔව් සර්. කො බලන්න. මට මේ පොඩක් කරන්න. බෑ. ඔතන උදේ අපි එකක් පුරවමු. ඔතන දෙයක් දාන්න තරම් දෙයක් නැහැ. නැත්නම් අපිට මෙහෙම ගන්න පුළුවන්. පුදිය ආඩිහල්. ඔකේ අපි දැන් ක්‍රියාපදයක් දාන්න තියෙන්නේ. නාම් අපි පුදිය ආඩිහල්. අලුත් ඇඳුම් කොහොම දාන්න පුළුවන්. බැරි කමක් නැහැ ස්තන් දෙකට. හැබැයි අපේ පාඩම තියෙන ක්‍රියාපද පාඩමනේ. ඒ නිසා අපි අර මේ ක්‍රියාපදේ විතරක් පොඩ්ඩක් ફોකස් කරමු. කතාව ඕන ලියා ගන්න. හරි සර්. හරි. ඊළඟට 4 නාන් කුඩිප්පේන්. නාන් කුඩිප්පේන් නම් ඔයාට සම්පූර්ණ වාක්‍ය පොත ඉස්සෙන් පුරවන්න තියෙනවනේ. එතන ඔයාට කැමතියක් දාන්න පුළුවන්. මම උදාහරණයක් ගන්නම්. දැන් නාන්න තියෙන්නේ. මම ගන්නම් මේ නාංගල්ම ගන්නම්. නාංගල් කිව්වොත් එහෙනම් කුඩිපෝ. කුඩිප්පෝ. නාංගල් කිව්වොත් කුඩිප්පෝ. 5 නාන් පූ எடுப்பேன். මම මල ගන්නෙමි කියන එක. එහෙනම් පූ எடுப்போம் කියන්නේ කවුද? නාංගල්. නාංගල්ම තමයි. ඊපස්සේ நான் புதிய ஆடை අணிவேன். මම අලුත් ඇඳුම් අඳින්නෙමි. අනිවෝම් අඳින්නෙමු කවුද? நாங்கள் புதிய ஆடைகள் අනිවෝම්. මොනං හරි. ඒ වාක්‍ය. මෙතන උතේ ගොඩක්ම තියෙන්නේ නාන්නාංගල් විතරයි. මේ පාට් එකේ තියෙන්නේ.
ඊට පස්සේ පුතේ බලන්න 6 වෙනි ක්‍රියාකාරකම 6. ඔතන කියනවා பின்வரும் சொற்களுக்கான ஒத்த கருத்து சொற்களை பயன்படுத்த இருந்து திருதை எழுதுங்கள். පහත් සඳහන් වචන වලට ගැලපෙන ඔත්ත කර්ත සොට්ටලයි සමාන පදේ ලියන්න කියලා කියනවා. තේරුම දෙන්න කලින් පොඩක් try කරන් බලන්න. මිනිත්තු 5ක් විතර මම දෙන්නම්. දවස් තේරුම ලියා ගන්න. ලියාගෙන try කරන්න. එන අවුලක් තිබ්බොත් මම තව පාරක් තේරුම් දෙනවා යාළුවා. හරි බලන්න. කරලා ඉවරයි සර්. හරි. ඉතල පුතේ බලන්න තේරුම් ටික මොනවද කියලා. පළවෙනි එක මාතා. මාතා කිව්වොත් අම්මා මව කියන එක කොහොමද යන්නේ? එතකොට මාතා කිව්වොත් ගන්න පුළුවන් අම්මා, තායි, තායි, අන්නෙයි, දෙක. පිතා තාත්තා කියන එක අප්පා, තණ්ඩෙයි, තුන පළමු පළතුර කණි කණි කණි. හතර උල්ලම්. ඒ උල්ලම් කිව්වොත් සිත කියන එක මනස කියන එක.
මනම්. චින්තනය. චින්තනයේ. චින්තනයේ. මලර් මල. පූ පුෂ්පම්. අය වීඩු ඉල්ලම්. ඉල්ල. අත సంతోషం මහිල්චි. මහිழ்ச்சி. අට කදිරවන සූර්යයා කියන එක. කවුද? සූරිය. සූර්ය. නමය කලාසාරම් සංස්කෘතිය. මොකද්ද? පන්පාඩු. පන්පාඩු. 10 දිනම් 30 30 වණංගු වඳිනවා වලිපාඩු නමස්කාර කරනවා කියන එක. විවසායි ගොවියා ලව. කුලවර. හරි. පස්සේ බලන්න එතන කියන්නේ අපි වාක්‍ය ගැන අවධානය පොඩ්ඩක් යොමු කරමුලු. බලන්නකො ඉස්සලාම කියනවා අම්මා. අම්මා කිව්වොත් ඉතින් අම්මව තමයි. හරි. එතකොට අම්මා කිව්වොත් ඉතින් ගෑනු කෙනෙක්නේ. නමුත් එතන උදේ ක්‍රියාපද දාලා තියෙන වාර ප්‍රත්‍යෙ. ඒ කියන්නේ මේ තියෙන ආර ප්‍රත්‍යෙ. අවර කිව්වොත් ආර. කුම්බිඩු වාර කියන්නේ මෙතන. අම්මා කියන පදේ එන්න ඕනේ මෙන්න මෙතෙන්ට උනාට දාලා තියෙන්නේ මෙන්න මෙතෙන්ට.
හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? ඔව්. ගෞරවාන්විත ගෞරවාර්ථ පද. සමාහට වඩා උසස් පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්, ගැහැණු කෙනෙක් වෙන්න පුළුවන්, ගෞරව නාමයක්, ගෞරවයක් ලැබිය යුතු කෙනෙක් හිටියොත් එහෙම එයා අනිවාර්යෙන්ම එන්න ඕනේ මෙන්න මේ කාණ්ඩෙට. හරිද? එහෙනම් ප්‍රතිදාන ප්‍රත්‍ය ආවර්ත ප්‍රත්‍ය. ඒතර අම්මා කිව්වොත් එළුම්බු කුඹිඩු වාර්, තම්බි කිව්වොත් ඕකේ. තම්බි කිව්වොත් පිරිමි කෙනෙක්නේ. මෙයා මෙතෙන් දාන්න බෑ. මොකද මල්ලි කියන්නේ තමාට වඩා බාල කෙනෙක්, පහත් කෙනෙක්. අපි එයා දාන්නේ නැහැ මේ කාණ්ඩෙට. එයා දාන්නේ මෙන්න මේ කාණ්ඩෙට. එන දාන්න තම්බි දාන්නේ මෙන්න මේ කාණ්ඩෙට. සංගෙයි, නංගි. නංගි කිව්වොත් දාන්නේ අවන් කාණ්ඩෙට. උලවර කිව්වොත් සෝරි. ඔව් උලවර හල් ගොවියෝ බහුවචනයි. එහෙනම් මෙතන පුතේ බහුවචන පද හතරක් තියෙනවානේ. නාංගල්, නීංගල්, අවර්හල්, අවි. ඔය ටිකෙන් වෙන්නේ නාංගල් කිව්වොත් අපිනේ. ඒක ගැලපෙන්නේ නැහැ කොහොමත්. නීංගල් කිව්වොත් නුඹලා ගැලපෙන්නේත් නැහැ. අවර්හල් කිව්වොත් ඔවුන්. ඔව්හු කියන එක ගැලපෙනවා. දාන්න ක්‍රියාපදය අවර්හල්ට ගැලපෙනවා. කුඹිඩු වාරහල්. කුයිල් කොහා අන්න පුතේ එතෙන්දී කූවුම් තමයි දාන්න. කුහිරු දාන්න බෑ. කූවුම් දාන්න. විලයාඩුම් අනාගත කාල. හරි අනාගත කාල ක්‍රියාපදවල අදු අවේදික වෙනස් වෙනවා. අපිට අනාගත කාල ක්‍රියාපද තිබුණ නැහැ ග්‍රේඩ් 8 වලදී. තිබුණ මේක හම්බුන්නේ නැහැ අපිට. ඒක දාන්න තියෙන හිතවත් ඔන්නෝක තමයි. වෙනස් වෙනවා. අනාගත කාලවලට මෙන්න මේ දෙක වෙනස් වෙනවා. අදු කිව්වොත් කූවුම්, විලයාඩුම්, සාප්පිඩුම්, කුඩික්කුම්. හරි. ඊපස්සේ කුයිල් හල් එකත් කූවුම් නැත්නම් කෝවිඩුම්. ඒ දෙකම ඕකේ. හරි. එහෙනම් පිළිකරන්න 7 වෙනි එක ක්‍රියාකාරකම්. මම තාක් කලින් කියන්න.
පෙරලා ඉවරයි. එතකොට කියන්න. හරි. එතකොට මෙතන සාප්පිඩු කියන පදේ තමයි අපිට හදන්න තියෙන්නේ. එක අම්මා කියන හදලා තියෙන්නේ. දෙක තම්බි. එහෙනම් තම්බි කිව්වොත් සාප්පිඩු වාන්. තුන තංගි සාපිරුවාන්. සාප්පිඩු වාල්. හතර උලවර් සාපිරුවාන්. සාප්පිඩු වාර. සහ කුයිල් සාප්පිඩුම් කුයිල්හල් සාප්පිඩු. දෙක එකයි. සර් මේ පොතේ තියෙන්නේ නන්වනුයි නාන්පුයි. මේ පොතේ තියෙන්නේ නන්බන් උයි නාන් උයි. නන්බඩුයි නාත් මම කවුද? නාත් මොකේද පුතේ? සර් මේ ප්‍රශ්නෙට අන්තිම දෙක නන්බන් උයි නාන් උයි. ඔක නෙවෙයි තියෙන්නේ. මොකේද තියෙන්නේ කියලා. හරි. නන්බන් කිව්වොත් සාප්පිඩු වාන්. නාන් කිව්වොත් සාප්පිඩු වේ. හරි සර්. හරි. එතකොට අපේ පළවෙනි පාඩම ඔතනින් ඉවරයි. හරි. උත්සාහ ගන්න දැන් සාමාන්‍ය එක්සෑම් එකට අහන්න පුළුවන් මොනවද කියලා. අංක 1 අහන්න පුළුවන් තයිපොංගල් සම්බන්ධයෙන් රචනාව. වාක්‍ය 5ක් 10ක් නෙමෙයි. වචන 100ක් අහනවා. හරිද? ඒකට මම ඒක ඔයාලට දානවා ගෲප් එකට දානවා. ඒක ඔයාලා print out ගන්නවා වෙන්න පුළුවන් නැත්නම් අතින් ලියාගෙන හරි කමන්නේ පාඩම් කරගන්න. හරිද? පුතේ ඔයාලට හිතලා ලියන්න කියලා කිව්වට තාම ඔයාලා එච්චර ලොකු දැනුමක් නැහැ. ඔයාලා කරන්න පුතේ මම දැන් රචනා මාතෘකාවලිය පොඩ්ඩක් පාඩම් කරගෙන ඒකෙන් වචන අල්ලගන්න. පැහැදිලිද? ඒකම කටපාඩම් කරන්න එපා. මම දෙන රචනාව පාඩම් කරගන්න පාඩම් කරලා ඔයාගේ අදහසුත් දාලා ඒ රචනාව තවත් ඩෙවලොප් කරන්න. මේකම නොලියන්න. ගොඩාක් කට්ටිය කරන මම දෙන රචනා මාතෘකාව පිට රචනා මාතෘකාව
එහෙම් පිටින්ම කටපාඩම් කරනවා. කටපාඩම් කරලා දරුවෝ හදිස්සියවත් එක වචනයක් අමතක වුණොත් එතනින් එහාට සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. තේරුණා? ඒ නිසා කටපාඩම් කරන්න එපා. ඒක කියවලා ඒකේ තියෙන අදහස ඔලුවට දාගන්න. ඒත් එක්කම ඒ අදහස කොහොමද දෙවලින් ප්‍රකාශ කරන්න කියලා ඒක ඔයාගේ වචනෙන් ලියා ගන්න. හරි. ඊට පස්සේ අර මගේ රචනාවටම තවත් වචන ඇඩ් කරලා ඔලුවට දාගන්න. හරි. ඊට පස්සේ කවි පන්තිය. ඔය කවි පන්තිය ෆස්ට් ටර්ම් එකට සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම දානවා. මොකද ෆස්ට් ටර්ම් එක දක්වා මුල් පාඩම් පහේ ආයේ කවි පන්තියක් හම්බෙන්නේ නැහැ අපිට. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔය කවි පන්තිය දානවා. ඒ දින තව දවසකට හම්බුන්නේ නැහැ නේ. ඉස්සරහට අපිට හම්බෙයි හතරවෙනි පාඩම වගේ දෙයක් වෙද්දි. එතකොට හම්බෙනවා. ඒකෙන් අපිට ලොකු ප්‍රශ්නයක් දාන්න පුළුවන් එක්සෑම් එකට මේ රචනාවකුයි ඡේද දෙකම. හරි. ඔය ටික සමාන පද පාඩම් කරගන්න සහ ක්‍රියාපද පාඩ පාඩම් කරගන්න. හරි. එහෙනම් මම අද පුතේ දෙවෙනි පාඩම පටන් ගන්නවා. රෙකෝඩින් බලන කට්ටිය ක්ලාස් ඉවර නැහැ. අලුත් පාඩම කියන්නේ දෙවෙනි පාඩම අලුත් රෙකෝඩ් එකකින් පටන් ගන්නවා. රෙකෝඩින් බලන කට්ටිය මේ රෙකෝඩ් එක ඉවර වෙලා අනිවාර්යයෙන්ම ලෙසන් නම්බර් 2 එකේ පාර්ට් 1 එක අනිවාර්යෙන් බලන්න. හරි.